මට මේ ඇවිල්ලා මේ බහන්න හදන්න විතරක් නෙවෙයි මගේ දස්සතාවය තියෙන්නේ. මීට වසර 6-7කට ඉස්සෙල්ලා මම මාලිගාවේ පෙරහැරකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම ගමේ කලායතනෙකුත් කරා. නමුත් කිසිම දෙයක් කරාන යන්න තරම් බැරිකමටම තමයි මේ නිකා ඉන්නේ. දැන් මම මාලිගාවේ පවා පෙරහැරට ගැහුවා. සෙල්ලම් කරන්න පුළුවන් ඕනෑම භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. නමුත් ඒක මගේ ගමටයි මටයි විතරයි. නමුත් මේ අපේ දැක්ස හැකියාවක්වත් එළියටවත් දාන්න කිසිම මාධ්‍යකින්වත් උදව්වක් කරන්නේ නැහැ. දැන් මේ මාධ්‍යයෙන්වත් මේ තියෙන දස්සතාවය එළියට දාලා අපි වගේ කලාකාරයෝ ඉස්සරහට ගන්න කියලා තමයි කියන්නේ. ආයිබෝන්ඩ මේ කූරගල ශිල්ප ගම්මානයේ වසර 100කට එහා පැරණි මේ ගම්මානයේ මේකේ ශිල්පයේ කැටියට අපි කරන්නේ බෙර ආසිත හම්මාසිත සංගීත භාණ්ඩ. බෙර නිෂ්පාදනය තමයි වැඩිපුරම වෙන්නේ. අපි මේ කරන භාණ්ඩ සියලුම සංගීත භාණ්ඩ කියන්නේ හම් භාණ්ඩ කරන්නේ. එතකොට තමයි මේකෙදි අපි අතින් නිර්මාණය වෙන මේ භාණ්ඩ ඇත්තට පෙම්මතියක් ඇතුව කරන භාණ්ඩ. නමුත් දුකකට තියෙන්නේ මොකද වසර ගණනාවක් තිස්සේම ආණ්ඩු 10ක් විතරම දැන් අහට පෙළනවා මෙහෙට පෙළනවා එනවා. නමුත් ශිල්පී හැටියට අපි ගැන හොයලා බලන්නේ නැහැ. අපිට 2002 උපකරණ ටිකක් දුන්නා. මේ වෙනතුරු අවුරුදු 24ක් දැන් ගෙවිලා ගියා. තාම ග්‍රිල් එකක් මැෂින් එකක්වත් මේ ශිල්පුන්ට කිසිම උපකරණයක්වත් කිසිම ආණ්ඩුවකින් මේ වෙනතුරු ලැබිලා නැහැ. එතනින් ගියාම තමයි ඇත්තෙන්ම වර්තමානයේ දැන් දන්නවා ඔබතුමන්ලා මිනිස් වෙන්න ජීවත් වෙන්න බෑ ආර්ථික ප්‍රශ්න මොකද හොයාගන්න මුදල් සරිලන ඒකට මේකක් කරගන්න බෑ අපි අන්ත අසරණ වෙලා තමයි ඉන්නේ. නමුත් මේ ශිල්ප හැටියට අපි මේ කරන භාණ්ඩ තමයි මේ රටේ පවතින දේවාලවල මංගල්‍ය තියෙනවා. ඉතින් ඕකේ ගහන වාදනය කරන හැම භාණ්ඩයක්ම මුල ඉඳන් නිෂ්පාදනය වෙන්න ඕනි. ඒවා බෙරයක් නම් තම්මැට්ටමක් නම් ඩවුලක් නම් ඒක මුල ඉඳන්ම නිෂ්පාදනලා කද නිෂ්පාදනය වෙන එකම ගම්මානේ මේක තමයි හැදිලිකාර වුණ ඕන තරම් ඉදියත් මේ ගමේ තමයි ජාතික ප්‍රදර්ශන තියෙනවා පළාත් ප්‍රදර්ශන ඒවට තියලා ඒ වගේ සම්මානලාභීන් ඉන්නේ. ඒ කියන්නේ ඒ විදිහට වෘත්තීමේ විදිහට මේ කටයුත්ත කරන මිනිස්සු ඉන්නේ මේ. නමුත් 72ක් ඉදියා අතීතයේ ඉඳන් කියන්නේ මේ අවුරුදු 5කට උඩදී මේ කර්මාන්තයේ යෙදිලා නමුත් අද වෙනතුරු 7 දෙනෙක් හෝ 8 දෙනෙක් මං හිතන්නේ මේ කර්මාන්තේ කරගෙන යන්නේ. මොකද කිසිම සහයෝගයක් මේ කර්මාන්තේ කරගන්න අපට ලැබිලා නැහැ. ඒ තව එකක් තමයි අපට බිස්නස් නැහැ. බිස්නස් නැහැ කියන්නේ කිසිම මේක නැහැ. නමුත් රටේ ඇතිවිච්ච ප්‍රශ්නත් එක්ක එහෙම වෙන්න පුළුවන්. නමුත් අන්ත අසරණලා ඉන්න අපි ගෙනමු කදන් දිරලාපත් වෙලා ගිහිල්ලා ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇයි ඔබතුමාට පුළුවන් ඕනනම් ගිහිල්ලා බලන්න තවත් කර්මාන්ත කරන ගෙවල් දෙක තුනක ඒ මිනිස්සුත් එහෙම තමයි. දැන්ට කරන්නේ 7 දෙනෙක් 8 දෙනයි කරන්නේ. නමුත් දුක තමයි අපි අතින් නිර්මාණය වෙන අපේ භාණ්ඩ වාදනය කරලා මිනිස්සු සතුටු වෙද්දී අපට ඇත්තෙන්ම සතුටුයි. නමුත් අපට බොහොම දුකයි මේ අපි ගැන හොයලා බලන්න කිසිම ආණ්ඩුවකින් එන්නේ නැති එකද අපි බලාපොරොත්තු වෙනවා. මේ වර්තමාන ආණ්ඩුවෙන් හරි කමන්නේ ඇවිල්ලා මේම ශිල්පෝ ඉනවා. මේකෙන් ඇත්තෙන්ම මේ ශිල්පෝ මොකද කරන්නේ? ශිල්ප සභාවක් කියලා එකක් තියෙනවා. මේගොල්ලොන්ට මොනවාද අඩුපාඩු කියලා ඒ හොයන්න අවශ්‍ය නිලධාරීන් ඒවට පත් කරලා ඒවා ඉල්ල බලලා ඉවරලා මේ මිනිස්සුන්ට යමක් කරනවා නම් මේ ඉතුරු වෙලා ඉන්න ශිල්පෝ ටික හරි රැක ගන්න නැත්තම් වෙන්නේ ඉදිරි අනාගතයේදී උඹට පෙරහැර බලන්න පුළුවන්. හැබැයි ඔය පෙරහැරේ වාදනය වෙන බෙර ඩවුල් තම්මැට්ටම් ඒවා ගහන්න වෙන්නේ ලෑලි වලින් හරි එහෙම නැත්තම් ෆයිබර් වලින් හරි තමයි. මොකද මේ ශිල්පෝ ඉතුරු 7 දෙනෙක් මේව නතර කරොත් එහෙම කදන් නිෂ්පාදනය වෙන්නේ නැත්තම් ඒ භාණ්ඩ නැහැ. මේ තියෙන්නේ මේ තම්මැට්ටම් බෙර නිෂ්පාදනය වෙන කදන් තමයි. මේ ලක්ෂ ගණනක් වේදම් කරලා ගෙනල්ලා අද මේ දිරලා යන්නේ. ඇත්තෙන්ම විශ්වාස නැහැ. දැන් මේ ටික අතිආවෘත දෙපාර්තමේන්තුව නම් මම හැම එකටම භාණ්ඩ ගන්නවා. නමුත් අපේ මේ තියෙන ඒවා ගන්න කෙනෙක් නැහැ.
වමට බදින්නේ මේ තින්නේ බදලා මේ අල්ලා මේ තින්නේ බදලා ඔය හැලකම් දෙකක්ද? දැක්කනේද පෙර හදලානේ අඩවන්නේ. ඕ හැමෙන්න ඇඩෙව්වා. නැත්තම් බෙරෙන් බදලා හම් දාලානේ මේ අඩවන්න ඕන. මේව එහෙම නැහැ. මොකද බෙරෙන් අඩවලාම තමයි. අමාන්නින් බෙරයක් බදලා පරපට දාලා සේරම කරලා ඉවර කළා තමයි හඩ ගන්න ඕනේ. එහෙම ගන්න ඕනේ නැහැ. ඇත්තෙම කිව්වොත් බෙරේ මේ ගැටි දෙක ගැටි වැල් දෙක මැදලා දකුණු ඇහ දාලා බෙරේ අරවන්න පුළුවන්. හැබැයි එහෙම දස්සතාවයක් තිබුණට ඒවට තැනක් තමයි නැත්තේ. මොකද පෙදස් වලට බාහන්න තියෙනවා පෙදස් දෙක තිබ්බාම මේ පාරත් ගිය 2025 මධ්‍යම පළාතේ පළවෙනියම වුණා. ඉතින් මධ්‍යම පළාත විතරයි. නමුත් ජාතික ප්‍රදර්ශනයට ගියාම ජාතික ප්‍රදර්ශනේ බඩු හදපු කෙනෙක් නෙවෙයි බෙරයක් අරගෙන ඒ බෙරේ මිලක් දීලා අරගෙන ඉවරලා ඒක ගෙනල්ලා ඒක බොඩි පයි කරලා කිප්සයක් ඇදලා ඒකට කැටයම් පාරක් ගහලා ඒක තියනවා. ඒක තියලා ඒක ජාතික ප්‍රදර්ශනයේ ඉන්න ওই විනිශ්චය මණ්ඩලයේ ඉන්න විනිශ්චයකරු මන්න විනිශ්චයකරු කියන්නේ ඒ මිනිසුන්ට අවංකම උන් කරන්නේ මොකද? අර මිනිස්සයාට ඒක දෙනවා ඒ තැන. මේ දුක් මහන්සියෙන් කඩේ ඉඳන් මුල වෙනකම්ම පෙරලා මහන්සි වෙලා ඒකට වැය කරපු සෙමදායකත්වයේ කිසිම අගය කිරීමක් නැහැ. අර බෙරේ කායෙන් හරි මිලට ගෙනාව ඒක පෙදර්ශනයට ඉදිරිපත් කරලා කොහේ හරි පළාතකින් ඒක තිබුණා. නැත්තම් මේ මැත්තම මේ බෙරින්සල් මධ්‍යම පළාතේ. මධ්‍යම පළාතේ ගම්මාන නැත්නම් ඌරගල ගම අපේ. නමුත් කරුමේ තමයි අපි කොච්චර නිර්මාණශීලී ඉදිරිපත් කරත් ඒක මහනුවර මධ්‍යම පළාතට විතරයි. ජාතික ප්‍රදර්ශනයට ගියාම ඒවා කැලේ කොහෙද ආපු එකක් තමයි අර විදිහට තෝරගන්නේ. ඇත්තම ඔබතුමා දන්නවා ඇති මේ වගේ ජනාධිපතිතුමා ඇමතිවරු එතනින් ගියාම විදේශික තානාධිපතිවරු වෙනවා. ඒගොල්ලෝ පිළිගන්න නැට්ටුව දාලා බෙර ගහන්න ඕනේ. නමුත් අනාගතේ අපි තමයි මේ බෙර නිෂ්පාදනය කරන්නේ. අපි ගැන කිසිම මේ තැකීමක් නැහැ. ඉතින් මේ බෙර නිෂ්පාදනය උනේ නැත්තම් නැට්ටුවන්ට නටන්න වෙන්නේ බෙර නැතුව. ඒ නිසා මේ නැට්ටුව නටන්න ඒ බෙර නිෂ්පාදනය වෙන තැන හොයලා බලන්න ඕනේ. ඒකවල හොයලා බලලා මොකද්ද මේ කරන්නේ? මේ ඇයි මේගොල්ලන්ට වෙලා තියෙන්නේ? උඹතුමාලා දන්නේ නැහැ. උඹතුමාලා දන්න ගහපු බෙර ටික විතර ওই බෙර ටික ඒ තරම් කාලයක් තියෙන්නේ නැහැ. ඕනම කඩක් තියෙන අවුරුදු 20යි 30යි 40යි 50යි එතනින් පස්සේ බෙර නැති වෙලා යනවා. ඒක දිරලා යනවා. ඒ කඩන් නැවත අලුතෙන් නිෂ්පාදනය වෙන්නේ කඩන්. ඒ නිෂ්පාදකවරු තමයි මේ ගමේ ඉන්නේ. 70 ගණන් කිලු මිසාද 6 දෙනා ඉන්නේ. ඒ 6 දෙනාවත් මේ රැකගැනීම ඔබතුමාලගේ යුතුයකමක්. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා පෙරහැර යනවා. ඔබතුමා පිළිගනවා. නැට්ටුවෝ එනවා. නමුත් අපි වගේ කර්මාන් ශිල්ප මේක කරන ගම රටේම ඉන්න මේ ගමේ විතරයි තියෙන්නේ. මුළු රටටම මේ ගම විතරයි. ඒතර මේ ගමට මේ ගමේ ඉන්න කර්මාන්තකාරෝ මේ ගමේ නිෂ්පාදකවරු ටිකට අවශ්‍ය ඒ උපකරණ ඒ අවශ්‍ය දව්‍ය ඒ අවශ්‍ය දේවල් සකසලා දීලා ඒව රැකගත්තේ නැත්නම් ඔබතුමාලාට කවදාකවත් බෙර නැතුන් තමයි නැට්ටුව නැතුන් තමයි ඉදිරියේදී යන්න වෙන්නේ. බොහොම කනගාටුයි එදාට. අපිත් කනගාටු වෙනවා ඇත්තෙන්ම. අපි ගැන හොයන්නේ බලන්න නැතුව ගියොත් එimhe අපටත් වෙනවා වෙන හිගා කෑමේ රස්සාවාරි තෝරා ගන්න නැත්නම් අපිත් වෙන්නේ මොකද අද කොටයක් ගේන්න බෑ.
අවුරුදු ගණනාවක් තිස්සේ ඔබතුමා දන්නවා ඇති ආණ්ඩු 10කට වඩා අපි කිව්වා මේ කොට පැස්නේ මේමයි අපිට ප්‍රවාහනය කරගන්න ඕනි මේකට අවශ්‍ය ලිඛිත ලියවිල්ලක් කාරු හරි කමන්නේ මේකට අදාළ කෙනෙක් මේ ලියුම දෙන්න කියලා tie ශිල්ප සමිතිය අපේ සමිතියට හරි නමුත් මේ වෙනතුරු ලියුමක් දුන්නා අපි හොරෙන් තමයි තාමත් කොට කෑල්ල ගේන්නේ ලියුමක් ඇවින් තියෙනවා ඉල්ලීම් ලිපියක් විතරයි ශිල්ප සභාව හරහා පොලිසිය වලට එවලා තියෙන්නේ මේවයි කරනවා මේකට ඉල්ලීමක් වශයෙන් විතරයි නමුත් බලපත්‍රයක් නෙවෙයි ඒක ඉතින් ඇත්තම කනගාටු වෙනවා අපි කියන්නේ අවුරුදු ගණනාවක් අවුරුදු 100කටත් වැඩි අවුරුදු 107ක් මේ නිෂ්පාදනය වෙන්නේ අතින් නිර්මාණය වෙච්චි බාන්න අද මේ මැෂින් මේ මෝටරයක් දාගෙන මේ ලියවනවා අර පේන්නේ ඒවා හාරනවා ඒ වගේ කරන්නේ ඇත්තම මැෂින් රේරම ඇවින් තියෙනවා මේට වඩා තාක්ෂණ විදියට කරනවා මම ඉන්දියාවේ මම දැක්ක පොඩ්ඩක් ෆෝන් එකෙන් බලපුවාම ඒ මිස පුදුම තාක්ෂණයක් තියෙනවා ඇත්තම කිව්වොත් මේ කරගන්න ඇයි මේ අපි වගේ කර්මාන්ත ශිල්පවල මේ හස්ත කර්මාන්ත සංගීත භාණ්ඩාංශේ හම්බාන් නිෂ්පාදකවරු මේ ඉන්නේ ඒතර මේගොල්ලෝගේ ඉස්කෝල් කීයද 9000 ගණක් ඉස්කෝල් ඒ ළමයිට රබාන ඉගෙන ගන්න ඒ ළමයිට උඩක්කිය ඉගෙන ගන්න ඒ ළමයිට ගැටබෙර ඉගෙන ගන්න ඒ ළමයිගේ තියෙන සංස්කෘතික ඒවා හැමදේම ඉගෙන ගන්න අවශ්‍ය දියලු භාණ්ඩ මෙහෙ නිෂ්පාදනය වෙන්නේ නිෂ්පාදනය වුණ නැත්නම් තියෙන ටික ඉවරුණාම මොකද කරන්නේ දැන් කුඹුරු වැඩ කරේ නැත්නම් ගොයමේ තියෙන කුඹුරු ටික කපලා වී ටික ගත්තට පස්සේ කුඹුරේ අහපව් හිටවුවොත්නේ කුඹුරු අහපව් ගොයන් එන්නේ අහපව් වී එන්නේ ඉතින් එහෙම නැතුව ඒ වගේ තමයි මේකත් තියෙන කදන් ටික ඉවරුනොත් ඒක ඉවරයි මේ කදන් නිෂ්පාදනය තමයි නැවතත් බෙර නිෂ්පාදනවත් ඒ මේ ජාතිය පැවැත්ම අඩු වෙන්නේ නැහනේ විවාහ වෙනවා ළමයි හදනවා ඒවා ඉදිරියට යනවා නමුත් මේවත් ඉදිරියට යන ඒ ළමයි එනවා අවුරුදු ඒතර 1800 ගණන් දැන් 900 ගණන් 1700 ගණන් 600 ගණන් ඔය අතීතේ ඉඳන් එනවා දැන් 1900 2000 දැන් 2001 2000 දැන් 100 එනවා ඒතර ඒ 2100 උපදින උන්ට මේ බෙර නිෂ්පාදනය වෙන්නේ කොහොමද 2100ට යන්න ඕනේ නැහැ තව අවුරුදු 5ක් යද්දි 2030 වෙද්දිම මේ කර්මාන්ත ඉවරයි බොහොම කනගාටුවෙන් මේ කියන්නේ 75ක් විතර මේ ගම්මානේ වැඩ කටයුතු කරා. බෙර හැදුවා, සංගීත භාණ්ඩ හැදුවා, ඒවා වෙළඳ පොළවල් වලට දැම්මා, වෙළඳ පොළවල් වල බිස්නස් කරා. එහෙමම ගිහිල්ලා මහත්තයා දැන් මේ වෙනකොට තුන්වෙනි පරම්පරාව වෙනකොට 30ක් වගේ තමයි ඉතුරු වුනේ. ඒ 30ත් කොහොම හරි මේ කලාව කරාන ගියා. නමුත් අපිට තියෙන අපහසුතාවය නිසා ගහක් කොලක් කපා ගන්න නැහැ, බෙරයක් දවුලක් විකුණ ගන්න නැහැ, වෙළඳ පොළක් නැහැ. මෙහෙම වෙනකොට තුන්වෙනි පරම්පරාව වෙනකොට දැන් 6-7 ගොල්ලකට වැටිලා තියෙනවා මේ කලාව. මේ කලාව වැටුණා කියන්නේ අපිට ගොඩක් අගහිගකම්. ඒ කියන්නේ ගස් කොළන් කපන්න විදිහක් නැහැ. බඩුවක් විකුණ ගන්න විදිහක් නැහැ. කිසිම රජයකින් හරියාකාර උදව්වක් කරලා නැහැ. කරනවා රැවටීමක්. මොකද්ද කරන්නේ රැවටීම? පොඩි දෙයක් දීලා අපි සතුටු කරනවා. නමුත් අපිට තියෙන මේ අපේ කලාව මේ ව්‍යාපාර කරා ගන්න තරම් මුදලක් යම්කිසි භාණ්ඩයක් යම්කිසි උපකාරයක් කිසිම දෙයක් කරලා නැහැ. මං හිතන විදිහ මහත්තයා තව තුන්වෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව අපේ මේ කර්මාන්තේ කරයි කියන තැනටත් නැති වෙන තැනකට දැන් ඇවිත් තියෙන්නේ. මොකද අගහිගකම් ඒ තරම්.